පුතේ හැමෝටම සුබ දවසක්. මට විශේෂයෙන්ම මේ කතා කරන්න කාරණාවක් තියෙනවා. මේ දවස්වල ගොඩාක් වෙලේට සමාජයේ කතා වෙන දෙයක් තියෙනවා මේ ගෑනු ළමයිට වෙන කරදර හිරියර ගැන. ගෑනු දරුවෝ කියන්නේ ඇත්ත කතාව අපේ අනාගතයේ සමාජය තුළ මව්වරු. එතකොට මේ මව්වරු ටික අපි රැක ගන්න එක අපේ යුතුයකමක් වගකීමක් කියලා මම විශ්වාස කරනවා තදින්ම. විශේෂයෙන්ම පිට රටවල විතරක් නෙමෙයි ලංකාව ඇතුලේ ගෑනු ළමයිට වෙන කරදර හිරියර පීඩා මෑත කාලේ ගොඩාක් අපිට අහන්න දකින්න හම්බුනා. මේ මෑතක විදේශීය රටක ගෑනු දරුවෙක්ව බස් එක තුල කොන්දස්තර මහත්මයා සහ රියදුරු මහත්මයා විසින් දූෂණයට ලක් වෙන අවස්ථාවක් දැක ගන්න හම්බුණා. මේ දවස්වල ඒක හැමෝම දකින පුවතක්. එතකොට මම මේ කිව්ව කතාව නිසා හැම කොන්දස්තර මහත්මයෙක්ම හැම රියදුරු මහත්මයෙක්ම හොඳ නැහැ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. නමුත් හොඳ හැමෝම නැහැ, නරක හැමෝමත් නැහැ. ඉතින් පරිස්සම් වෙන්න විදිහක් කියන්න බැරි මට්ටමටම සමාජයේ ගොඩාක් දරුණු වෙලා තියෙනවා. මොකද විශේෂයෙන්ම මම හිතන්නේ මේකේ වගකීම දෙමව්පියෝ බාර ගන්නත් ඕන. සමාජයේ වගකීම් යුතු පුද්ගලයාට දෙමව්පියෝ බාරගත යුතුමයි. මොකද දෙමව්පියෝ බලන්න ඕන ගැහැණු දරුවෙක් විදියට දරුවා එළියට යද්දී මේ ගැහැණු දරුවා මොන වගේ තැනකටද යන්නේ, කොහොම කෙනෙක් එක්කද යන්නේ, බස් එකේ මොන විදිහට ගමන් කරනවද, ඒකට සමාජය ආශ්‍රය කරන්නේ මොන වගේ අයද, ෆෝන් එකක් යූස් කරනවා නම් ඒ ෆෝන් එකේ ඒගොල්ලෝ කරන කියන දේවල් මම හිතන්නේ දෙමව්පියෝ බැලිය යුතුමයි. මොකද කොරෝනාත් එක්ක දරුවන්ට හම්බ වෙනවා ෆෝන් එක. එතකොට ඒ කොරෝනාත් එක්ක දරුවන්ට ෆෝන් එක හම්බුන නිසා දරුවෝ ගොඩාක් වෙලට දෙමව්පියෝගෙන් ඈත් වෙනවා. දරුවෝ ගුරුවරුන්ගෙන් ඈත් වෙනවා. දරුවෝ වෙනම ලෝකයක ජීවත් වෙන්න පටන් ගන්නවා මේ ජංගම දුරකථන භාවිතයත් එක්ක. එතකොට මේ ජංගම දුරකථන භාවිතයත් එක්ක දරුවා වෙනම පැත්තකට යද්දී දරුවව අර තනිම ලෝකයක වෙනම ලෝකයක ජීවත් වෙනවා. හැමෝගෙම ඈත් වෙනවා. ඉතින් ඒකත් මේ ප්‍රශ්න වලට බලපානවා. ඒ වගේම අද සමාජය තුළ අපිට වැඩිපුරම දකින්න හම්බෙන්න ටෙලි නාට්‍යයක් ගත්තත් අපිට හම්බෙන්න මියුසික් වීඩියෝ එකක් ගත්තත් කොතනක් තියෙන්නේ අර මිනිස්සුන්ගේ ෆීලිංස් හැඟීම් ඇවිස්සෙන සුළු විදියට තමයි මේ වගේ දේවල් දකින්න හම්බෙන්නේ. මොකද ඒක ඒගොල්ලොන්ගේ මාකට් කරන උපක්‍රමය. හැබැයි මේ මාකට් කරන උපක්‍රමයේ මත මිනිස්සු නිකන් අපි සරලවම භාෂාවෙන් කිව්වොත් එහෙම මිනිස්සු නිකන් අර කුසිගැන් වෙලා ඉන්නේ, කුලප් වෙලා ඉන්නේ. සරලම වචනේ ඕක. එතකොට මිනිස්සු ඒ විදිහට ඉද්දී ඒක ඇත්තරම සමාජයේ ඉන්න හැට ගන්නට පේන දරුවන්ට ගෑනු දරුවෙක්ට විශේෂයෙන්ම බලපානවා. ඒ නිසා මේ වගේ වෙලාවක මේ සමාජය තුළ මම හිතනවා ඒකට ගුරුවරු විදියට අපිටත් වගකීමක් තියෙනවා, වැඩිහිටියෝ විදියට අපිට වගකීමක් තියෙනවා. එතකොට දෙමව්පියොත් මේ වගකීම පාර ගන්න ඕන. සමාජයේ අපි හැමෝම මේ ගෑනු දරුවා කියන ගැහැණිය කියන චරිතය අපි රැක ගන්න ගොඩක් උනන්දු වෙන්න ඕන, උත්සාහ කරන්න ඕන. ඒක අපේ වගකීමක් ඇත්තරම. මොකද මගේ අම්මත් දවසක තරුණ ජීවිතයක් ගත කරපු කෙනෙක්. දැන් මහලු වියේ පසු වුණාට තරුණ ජීවිතයක් ගත කරනවා. එතකොට අම්මා කියන තැනට එන්නේ. ඔය තරුණ වියේ ලස්සනට ජීවිතේ රැකගෙන ආපු හැමෝම තමයි මවක් වෙන්නේ. එතකොට ඒ මව් පදවියක් කියන එක සාමාන්‍යයෙන් සරල දෙයක් නෙමෙයිනේ. එතකොට මව් පදවිය ලබන්න ඉන්න ගැහැණු දරුවෙක්ව අපි ඇත්තටම උපරිම පරිස්සම් කරන්න ඕන, උපරිම ආරක්ෂා කරන්න. මේක අපේ වගකීමක්. මම විශ්වාස කරනවා මම මේ කිව්ව කරුණ අපි හැමෝටම හොඳටම පැහැදිලි. පුතේ ඕගොල්ලෝ පරිස්සම් වෙන්න ඕනේ. ඕගොල්ලොත් බුද්ධිමත් වෙන්න ඕනේ. කතා කරනවා හැමෝම උඩින් හොඳයි. හැබැයි මිනිස්සේ උඩින් කතා කරපු පළියට එයා හොඳයි කියලා හිතන්න තරම් ඕගොල්ලෝ මෝඩ වෙන්න එපා. මොකද මිනිස්සුන්ගේ ඇතුළත වෙන දෙයක් පිටත වෙන දෙයක් ඇත්තටම තියෙනවා. හැමෝම නරකයි කියන්නේත් නෑ. හැබැයි හැමෝම හොඳත් නෑ. පුතේ ඒ හින්දා ඕගොල්ලෝ මිනිස්සු පරිස්සමෙන් ආශ්‍රය කරන්න. ඕගොල්ලෝගේ ජීවිතේට මොනවා හරි පුංචි දෙයක් වුණොත් පිරිමි ළමයි වගේ නෙමෙයි. ගැහැණු දරුවන්ට ඒක මුළු ජීවිත කාලෙටම බලපාන දෙයක්. ඒ නිසා බුද්ධිමත්ව වැඩ කරන්න, කල්පනාවෙන් වැඩ කරන්න, විශ්වාස කරන එකේ අන්තයට යන්න එපා. හැබැයි අවිශ්වාස කරන එකේ අන්තේ ඉන්න එපා. මධ්‍යස්ථ විදියට ඉඳලා ඕගොල්ලෝගේ තීන්දුව తీරන ටික ගන්න. ඕගොල්ලෝගේ ජීවිතේ ඔයාලට තරම්, ඔයාලගේ අම්මට තාත්තට තරම් වෙන කිසිම කෙනෙක්ට වටින්නේ නැහැ. ඔයාලට සුන්දර ලෝක මවනවා ඇති. ඔයාලට හරි ලස්සන කතා කියනවා ඇති. හැබැයි ඔය කවුරුත් ලස්සන කතා කියවට පුතේ ඇතුලෙන් තියෙන වෙනම දෙයක්. ඒ නිසා මගේ පුතාලට ඕගොල්ලෝගේ දෙමව්පියන්ට තරම් ඕගොල්ලෝම වටින්නේ නැහැ වෙන කාටවත්. ඒ වගේම ඔයාලගේ ජීවිතය ඔයාලට වටින තරම් වෙන කාටවත් වටින්නේ නැහැ. ඒ නිසා ඔයාලගේ ඔය රත්තරන් වටින ජීවිතය බොහොම කල්පනාවෙන් පරිස්සමෙන් වැඩ කරලා රැකගන්න. සමාජයේ ඇවිදිද්දි මිනිස්සු ආශ්‍රය කරද්දි විශේෂයෙන්ම අඳුරන අය සහ අඳුරන්නේ නැති අය කියලා දෙයක් නැහැ. හැමෝම පුතේ බලන් ඉන්නේ ඒගොල්ලෝගේ
ඒගොල්ලොන්ව ප්‍රයෝජනෙට ගන්න. ඒගොල්ලොන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න. ඒ නිසා කාගේවත් අවශ්‍යතා ඉෂ්ට කරගන්න කෙනෙක් බවට පත් වෙන්න එපා. එතකොට ඕගොල්ලෝගේ ජීවිතය සදාකාලිකවම විනාශ වෙලා යනවා. ඒ නිසා බොහොම කල්පනාවෙන් පරිස්සමෙන් මිනිස්සු ආශ්‍රය කරන්න. කවුරු ආශ්‍රය කරත් තමන්ට තමන් විතරයි වටින්නේ. තමන්ගේ ජීවිතය කියන්නේ හොඳට මතක තියාගන්න. ඒ හොඳට මතක තියාගන්න පුතේ. ඕගොල්ලෝගේ ලස්සන වටින ජීවිතේ රැකගෙන ඉස්සරහට ඉගෙනගෙන හොඳ සාර්ථක පුද්ගලයෙක් වෙන්න. හැමෝටම ජය වේවා.